ඔයාට තියෙන ටාගට් එක ඔයාට පාඩම් කරන්න තියෙන වෙලාව ලොකු වැඩි කියලා හිතෙන තරමට එකක් ඔයා පටන් ගන්න පරක්කු කරනවා. ඒ ගොඩක් වෙලා තියෙනවනේ. දෙක ඔයාට ඉක්මනට ඉවර කරන්න හිතෙනවා. කලින් නැගිටලා යන්න හිතනවා වැඩ කරන තැන. කතන්දරේ යන්නේ සමහරලාට ඕගොල්ලොන්ට තේරෙලාද දැන් ඔයා පැය භාගයක් වැඩ කරලා. පැය භාගය ඉවරලා ඔයා මොනවද පාඩම් කරේ කියලා ඇහුවොත් සමහරලාවට මාත්‍රිකාවක් කියව ගන්න බෑ. කියන්නේ හාන් කවිසියක්වත් මොකද්ද කියව කියලා කිසිම දෙයක් දන්නේ නැතුව පාඩම් කරන්න ඕගොල්ලන්ට පුළුවන්. එහෙම මහා අමුතු ටැලන්ටඩ් මිනිස්සු නිසා මේක වඩා හොඳයි. දැන් ඔයා මොකක් හරි පාඩම් කරනවා වගේ නම් පිටුවේ උඩ ලියා ගන්න පටන් ගන්න වෙලාව ආ 4ට පටන් ගත්තා. හරි ඒ පටන් ගන්න වෙලාව ලියා ගන්න. ඊට පස්සේ මේ විනාඩි 20 ඉවරනට පස්සේ මෙතනින් තමයි මම 4:20 උනේ කියලා පොඩ්ඩක් ලියා ගන්න. එතකොට ඔයාට වැඩේ කරපු ප්‍රමාණය ගැන පොඩි අදහසක් එන්න. සමහරවුන් ඉන්නවා එළිය පොඩ්ඩක් ගිහලා විනාඩි 5 එනවා. සමහරව විනාඩි 5ට කියලා ගියාම ඒ කොහේ හරි එළිය වෙන කාගෙන ඇඳකට වැටලා නිදා ගන්න. තමන්ගේ අත තියෙනවා කාමරේ. ඒක නිදා ගන්න එළිය කොහේ හරි වෙන කොහේ හරි තියෙන ඇඳකට ගිහලා නිදා ගන්න. ඒකටම ගියා නම් පැය 3 අන්තිමේදී මෙහෙ වාගේ ફોකස් එක තියෙනවා. වගේ කන්සන්ට්‍රේෂන් කරන්න තියෙන හැකියාව මෙන්න පල්ලෙහා තියෙනවා. හැබැයි අර මම කියපු විදිහට විනාඩි 5න් පොඩි බ්‍රේක් එකක් කරන් මේක උස්සලා තිබ්බොතින් ඔයාට ආයෙසරක් ඊළඟට පටන් ගත්තී ආයෙ උඩින් පටන් ගන්නවා. ආයෙ උඩින් පටන් ගන්නවා. අන්න එහෙම යනවා. එහෙම හරිද? ඕන හැබිට් එකක් අපි කියන්නේ ඇඟට එන්න කියන්නේ ස්වභාවිකව නිකම්ම ඔයාගේ අතින් ඒක වෙන්න දවස් 21ක් යනවා. ඒක හොඳට ප්‍රැක්ටිස් වෙන්න දවස් 60ක් යනවා කියලා තියෙනවා. විභාගයට දවස් 90ක් තියෙනවා. හරිද? කොහොම හරි දැන් මේ කතාව. හරි. මේ කියන්න යන්නේ ඕගොල්ලෝ දැන් මොනවා හරි විදිහකට හරි මහ ලොකෝට ටයිම් ටේබල් ගහගෙන ඔක්කොම කරගෙන කරන වෙලාවල් ටික ඔක්කොම දැන් දාගෙන දැන් ඔන්න වැඩේ කරන්න කියලා වාඩි වෙනවා. ළමයි පළවෙනි කාරණාව තමයි පාඩම් කරනවා කියන්නේ ප්‍රොසෙස් එකක්. හරිද? ඒ ප්‍රොසෙස් එක පටන් ගත්තොත් විතරයි ඒක කෙරෙන්නේ. දැන් පාඩම් කරන එකේ ආරම්භක ක්‍රියාවලිය ඔයා පාඩම් කරන තැන වාඩි වෙන එකනේ. වා ඇවිද නම් පාඩම් කරන්නේ ඒකට අදාළ පොතක් පතක් අරගෙන මොකක් හරි ඒකට ලෑස්ති වෙන එකනේ පළවෙනි වෙලේ. එතන පාඩම් කරන්න තියෙනවා කියලා වා දන්නවා. දැන් ඔන්න වෙලාව 1:59යි. දැන් ඔන්න දෙකට පාඩම් කරන්න තියෙනවා කියලා වා දන්නවා. හරිද? ඒතර පළවෙනිම දේ තමයි ඔයා දෙක වෙනකොට ඒ පාඩම් කරන තැන වාඩි වෙන්න. එහෙම නැතුව ඇඳට වෙලා පාඩම් කරන්න තියෙනවා කී හිත ඉන්න එපා. මෙව්ව කරන්න ඕන වෙලාවල් තව විනාඩි 2කින් හරියට නැගිටලා යනවා. එහෙම හිත ඉන්න එපා. හරි? මොකුත් හිතිලි නෑ. දෙකට පාඩම් කරන්න තියෙනවා කියලා ඔයා දන්නවා. එහෙනම් 1:59 දෙක වෙනකොට හරියට පාඩම් කරන්න දැල්ල වාඩි වෙන්න. මොකද ප්‍රොසෙස් එක පටන් ගන්න ආරම්භක ක්‍රියාවලිය වෙන්නේ නැතුව ඔක ගලාගෙන යන්නේ නෑ. ඒක අනිවාර්යයෙන්ම කරන්න. හරි? ඒතර හිත මොනවද කරන්න තියෙන්නේ? මේක කරන්න තියෙන. ඒතර මතක් වෙන පරණ කරමු නැතිවකුත්. එහෙනම් අද මේ ටික කල්ැතු ඉවර කරලා දැන් පැය දෙකක වැඩක් තියෙන. පැය එකමාරෙන් ඊට ඉවර කරලා ඉතුරු පැය භාගය අර මිස් වෙච්ච ටිකක් කරනවා. ඒ වගේ හෙන්න ඔළුවේ හීන. හරි? ඔය ටික හිතලා ඇඳින් නැගිටින්න බලද්දි වෙලාව දැන් දෙකට පටන් ගන්න 2:13යි. ඒතර හිතා ගන්නවා දැන් 2:13යි. 2යි කාලට නැගිටිනවා. ඉතින් 2:15 වෙනකන් ඉඳලා නැගිටිනවා කියලා අර ඒ ගමන් Facebook කරේ YouTube එකේ කොහෙද බලන්න පටන් ගන්නවා. ඉවරයි. ඉතින් අව ආයේ 4:05 වෙනකම්ම හොයාගන්න දැන්. හරි? ප්‍රොසෙස් එක පටන් ගන්න හිත දෙන්න එපා. වාඩි වෙන්න හිතන්න දෙයක් නැහැ නේ. කොහොම වුණත් පාඩම් ගන්න මොනවා පාඩම් කරත් පාඩම් ගන්න වාඩි වෙන්න එපා අනිවාර්යෙන්. ඒතරේල වාඩි වෙන වැඩේ කරන්න. ඇවිදින්නට ඒකට ගැලපෙන ටික හදා ගන්න. හරි. ඊළඟට වැඩ කරන්න ගන්නකොට මෙන්න මෙහෙම ක්‍රමයක් අනුගමනය කරන්න මම මේ දවස්වල ඕක තමයි කරන්නේ. අපි හිතමු වෙලාව හවස 4යි. හරි දැන් ආයෙ වෙන වෙලාවක් 4යි. දැන් ඔයා හරියට 4 වෙනකොට පාඩම් කරන තැනට ආවා. දැන් ඔයාට 4 ඉඳන් 7 වෙනකන් ඔයා පාඩම් කරන්න දාගෙන තියෙනවා කිසියම් කොටසක්. හරි. එතකොට ඔයා මෙහෙමයි වැඩේ කරන්නේ. දැන් පැය 3ක වැඩක් නේ. කොයිම වෙලාවකත් ඔයා පැය 3ක් පාඩම් කරන්න ඔයාට පැය 3ක් පාඩම් කරන්න තියෙනවා කියලා එහෙම හිතන්න යන්න එපා. හැමතිස්සෙම ඔයා පාඩම් කරන එක කඩාගන්නේ පැය භාගෙ කොටස් වලට. හරි මොකද ඔයාට තියෙන ටාගට් එක ඔයාට පාඩම් කරන්න තියෙන වෙලාව ලොකු වැඩි කියලා හිතෙන තරමට එකක් ඔයා පටන් ගන්න පරක්කු කරනවා. ඒ ගොඩක් වෙලා තියෙනවනේ. දෙක ඔයාට ඉක්මනට ඉවර කරන්න හිතෙනවා. කලින් නැගිටලා යන්න හිතෙනවා වැඩ කරන තැන. හරි. පළවෙනි මේක ඒ වැඩ කරන තැනට එන්න හිත හිතින්න එපා. හොඳට අහගන්න මේ ටික මේවා කරන්න. දෙවෙනි එක ආවට පස්සේ ඔයා කොච්චර වෙලාවක් මුළු වැඩ කරන්න තියෙනවද කියලා හිතන්න. පස්සේ අනිත් එක මේ ඔයාට ඕන කරන වතුර බෝතලයක් තියෙන. ඒ ඕන කරන දේවල් ඔක්කොම මේසේ ගාව තියාගන්න ඕන නැති මුකුත් මේසේ තියාගන්නත් එපා. ආයේ නැගිටින්න වෙන්නේ නැති විදිහට හදාගන්න තැන. අතරමැදින් නැගිටින්න කියන්නේ වතුර බොන්න කියලා නැගිටලා යනවා ඌ ආයේ හොයන්න නැහැ. හරි? එහෙම යන්න එපා. වතුර බොන්න වෙනවා නම් ඒ වතුර ටික ළඟින් තියාගෙන අවශ්‍ය කරන දේවල් ටික තියාගෙන අවශ්‍ය නැති මගුල් ඔක්කොම මේසෙන් අයින් කරලා ෆෝන් එක ඕන් නැති වෙලාවක් නම් මේක ෆෝන් එක ඕෆ් කරලා ඒ ඔයාට ගන්න බැරි වෙන තැනකින් තියලා ඒක නම්මට හරි තාත්තට හරි දීලා වඩා මොද්ද එහෙම කරන්න පුළුවන් නම් එහෙම කරලා ඔයා මේ පැය 3 පාඩම් ගන්න සෙනවා. දැන් පැය 3යි කියලා හිතන්නේ නැහැ. ඔයා මේ පැය 3 සම්පූර්ණ පැය භාගය කොටස් වලට කඩාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට පැය භාගය කොටස් 6ක් තමයි කරන්න තියෙන්නේ. ඔයාට කරන්න තියෙන්නේ පැය 3ක් නෙවෙයි පැය භාගය කොටස් 6ක් වැඩ කරන්න තියෙන්නේ. හරි. ඒතකොට පැය 3ක් හැදෙනවනේ. දැන් ඕකෙදි මෙන්න මෙහෙමයි කතන්දරේ යන්නේ. සමහරලාට ඕගොල්ලන්ට තේරෙලාද දැන් ඔයා පැය භාගයක් වැඩ කරලා. පැය භාගයක් ඔයා බයෝ පාඩම් කරනවා තමයි ගොඩාක්ම මේ වැඩේ වෙන්නේ. හොඳට කියවගෙන ගිහිල්ලා තියෙනවා. පැය භාගය ඉවරලා ඔයා මොනවද පාඩම් කරේ කියලා ඇහුවොත් සමහරලාවට මාතෘකාවක් කියව ගන්න බෑ. කියන්නේ හාන් කවිසියක්වත් මොකද්ද කියව කියලා කිසිම දෙයක් දන්නේ නැතුව පාඩම් කරන්න ඕගොල්ලන්ට පුළුවන් නේ. එහෙම මහා අමුතු ටැලන්ටඩ් මිනිස්සුනේ ඕගොල්ලෝ. හරි. ඒ කියන්නේ කිසිම වචනයක් අතලොට කියලා නැහැ බින්දුවක්වත් මතක නැහැ. හැබැයි පිටුව තමයි 3-4 ගමන කියවලා.
එහෙම පැය ගාණක් කියවල. මොකුත් බෑ. මාතෘකාවක්වත් දන්නේ නැහැ. හරි. ඕකත් නවතිනවා මම මේ කියන එකත් එක්ක. එතකොට ඔයාට මේ පැය 6ක් පාඩම් කරන්න පැය භාගයක කොටස් 6ක් තියෙනවා. ඒතර ඒක පාඩම් කරනකොට ඔයා මෙහෙමයි කරන්නේ. ඔන්න දැන් 4 ඉඳන් 4:30 වෙනකන් වැඩ කරන්න යන්නේ. ඔයා පැය භාගයක් වැඩ කරන්න බැරි නෑ ළමයි. පැය භාගයක් වැඩ කරන්න පුළුවන්. පැය භාගයක් වාඩිලා වැඩ කරන්න පුළුවන්. ඒකත් තව මම සිම්ප්ලිෆයි කරනවා. මේ පැය භාගෙන් විනාඩි 20යි ඔයා පාඩම් කරන්නේ. විනාඩි 20ක් පාඩම් කරන්න කිසිම බෑ කියන්නේ හේතුව නේ. විනාඩි 20ක් චූටි වෙලාවක් නේ. තව විනාඩි 20ක් පාඩම් කරන්න පුළුවන්. හිත හදා ගන්න පුළුවන්. විනාඩි 20යි පාඩම් කරන්න. ඊගාවට එන විනාඩි 5 ඔයා කරන්නේ අර කලින් විනාඩි 20 ඇතුලේ කරපු දේවල් ටික මතක් කරනවා මොනවද කියලා. අර මං කිව්වා අර දැන් ඔයා බයෝ වල පිටු දෙකක් පාඩම් කරනවා විනාඩි 20ට පිටු 3-4ක් පාඩම් කරන්න ඕන. එහෙම පාඩම් කරා නම් ඊගාවට මේ ඔයා මේ විනාඩි 20 ඉවරනාට පස්සේ ඉතුරු විනාඩි 5 කලින් විනාඩි 20 පුරාවට ඔයා බැලුවේ මොනවද කියලා ටක් ගාලා ආයෙසට කුඩින් බලාගෙන බලන්න යනවා. එතකොට ඔයා කියෙවි මොනවද කියලා ඔයාට තේරෙනවනේ. එතකොට සිහියෙන් ඉඳලා නැහැ කියලා තේරෙනවා නම් ඔයා පැය භාගෙන් තේරුම් ගන්නවා මම මේක කියවුවට සිහියෙන් නෙවෙයි වෙන ලෝකවල ඉඳන් කියවලා තියෙන ඊළඟ පැය භාගෙ එහෙම වෙන්න දෙන්න බෑ කියලා. එහෙම නැත්තම් ඔයා ඕක තේරුම් ගත්තී පැය 3ම ගිහින් පැය 3ක් එක දිගට වැඩ කරනවා කියලා කියුවොත්. හරි. ඒ නිසා පැය විනාඩි 20ක් වැඩ කරා විනාඩි 5ක් කරන් ඒ කරපු ටික රිවයිස් කරා. ඒක අනිවාර්යෙන් කරන්න මාර විදිහට මතක හිටින ප්‍රමාණය වැඩි වෙනවා. ඕන සබ්ජෙක්ට් එකකට මේක කරන්න අර කලින් විනාඩි 20 මොකද කරේ කියලා ටක් ගාලා විනාඩි 5න් රිවයිස් කරන්න. මාර විදිහට මතක හිටින ප්‍රමාණය වැඩි වෙනවා. සෑහෙන්න වෙනස් වෙනවා. හරි. අයෙක් කරන්න ඕන. සා මේක වඩා හොඳයි. දැන් ඔයා මොකක් හරි පාඩම් කරනවා වගේ නම් පිටුවේ උඩ ලියා ගන්න පටන් ගන්න වෙලාව ඔයා 4ට පටන් ගත්තේ. හරි. ඒ පටන් ගන්න වෙලාව ලියා ගන්න. ඊට පස්සේ මේ විනාඩි 20 ඉවරනට පස්සේ මෙතනින් තමයි මම 4:20 උනේ කියලා පොඩ්ඩක් ලියාගන්න. ඒතකොට ඔයාට වැඩේ කරපු ප්‍රමාණය ගැන පොඩි අදහසක් එනවා. ඒක පොඩි පොඩි දේවල්. නමුත් මේ පොඩි පොඩි දේවල් මාර ලොකු වෙනසක් කරනවා. එහෙම පොඩක් අර පටන් ගත්ත තැන ඒ වෙලාව ලියා ගන්න. ඉවර 4:20 වෙද්දි ඒ වෙලාව ලියා ගන්න. ඊට පස්සේ විනාඩි 5ක් කරා මේ කරපු ටික බලනවා ඔයා. ඊළඟ විනාඩි 5 පොඩි බ්‍රේක් එකක්. පොඩි බ්‍රේක් එකක් කියන්නේ Facebook යන බ්‍රේක් එකක් නෙවෙයි ඈ. ඒ වෙලාවේ අර ඇඩික්ට් වෙන්න පුළුවන් කිසිම දෙයක් කරන්න බෑ. කියන්නේ සින්දුවක් ඇහුවට කමක් නැහැ. ඔයා තව සින්දුවක් අහන්න යන්නේ නැත්තම්. එහෙම නැත්නම් ඉතින් හොඳම දේ චුට්ටක් ඉතින් මේ අර නැගිටලා පොඩ්ඩක් ඇවිදලා කාමරේ ඒත් ඈත යන්න එපා. අර ඔයාගේ විදියානුව ගැලපෙන දෙයක් කරන්න. සමහරවුන් ඉන්නවා එළිය පොඩ්ඩක් ගිහලා විනාඩි 5 එනවා. සමහරව විනාඩි 5ට කියලා ගියාම ඒ කොහේ හරි එළිය වෙන කාගෙන ඇඳකට වැටලා නිදා ගන්න. Taman ගැන තියෙනවා කාමරේ. ඒක නිදා ගන්න එළිය කොහේ හරි වෙන කොහේ හරි තියෙන ඇඳකට ගිහලා නිදා ගන්න. ඒකට ওই විනාඩි 5 එතනින් හරි ඔක්කොම ඉවරයි. එහෙම වෙනවා නම් ඔයා පුටුවේ මින්ද වතුර ටිකක් බීලා පොඩ්ඩක් මේ මොනවා හරි නිකන් පොඩ රිලැක්ස් වෙන විදිහට ඉන්න චුට්ටක්. ඒ ඇවිදින්න යන්න එපා. අවුලක් නැහැ ඇවිදලා විනාඩි 5 එන જાති එන්නම් කමන්නේ එන්න. ඒක ඔයා ඒ බ්‍රේක් එක කැමති විදිහකට පාවිච්චි කරන්න. හැබැයි Facebook යන්නේ ඒ බ්‍රේක් එක පාවිච්චි කරන්න කිසිසේත් නෑ. කොහොමදවත් බෑ. එහෙම තමයි පොඩි අර ප්‍රතිපත්ති ටිකක් තියෙන්න ඕන. එහෙම නැතුව බෑ මේක කරන්න. ඒ වාගේ පොඩි ඒවා ටිකක් තියෙන්න ඕන කොහොමදවත් එහෙම කරන්නේ නෑ කියලා ටිකක්. හරි. ඒ විනාඩි 5. දැන් ඔන්න පැය භාගයක් වැඩ කරලා ඉවරයි. එතන පැය භාගයක් විතර ඇත්තටම වැඩ කරේ විනාඩි 25යි. මේ පහ රිවයිස් කරත් වැඩක් නේ. විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් උත් ගත්තා. එතකොට අර ඔයාගේ ફોකස් එක සහ අර ඔළුව එක තැනක තියෙන ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් අපි වැඩ කරගෙන යනකොට ටික ටික ඕක අඩු වෙනවා මෙහෙම. වැඩ කරන් යද්දි. මුලින්ම නම් ටික එක ලෙවල් එකකින් පටන් ගන්න මෙහෙම අඩු වෙනවා. හරි. එතකොට ඔයා දිගටම පැය 3 එක දිගට පාඩම් කරත් අන්තිමටදී ඔයාගේ ફોකස් එක මෙහෙන මෙහෙ තියෙන්නේ. මේ වගේ තැනකින් අඩු වෙන්න ගන්නවා. දැන් විනාඩි 25 දී මේ වගේ ලෙවල් එකක් නම් ඔයා ආයේ විනාඩි 5ක බ්‍රේක් එකක් කරන් පටන් ගද්දී ඔයා ආයේ මේ ලෙවල් එක. ඊළඟට විනාඩි 5න් පස්සේ විනාඩි 5න් පටන් ගද්දී ඔයා ආයේ මෙතනින් පටන් ගන්න. මේ උඩට ඇවිල්ලා පටන් ගන්න. එතන ආයේ මෙහෙම යනවා. ආයෙත් ඔයා විනාඩි 25 දී පොඩි විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්නවනේ. ඒ විනාඩි 25 ඉවරෙන්දී ආයෙ ඔයා මෙහෙම යනවා. එතන ඔයාගේ මුළු වෙලාවම ඔයාගේ ફોකස් එක හැමතිස්සෙම උඩ තියෙනවා. හරි. හැමතිස්සෙම ඔයාගේ ફોකස් එක විනාඩි 25න් 25ට ඔයා බ්‍රේක් එකක් අරගෙන ඔළුව පොඩ්ඩක් සැහැල්ලු කරගන්න රිලැක්ස් කරගන්න. එතන ඔයාගේ ફોකස් එක දැන් දිගටම ගියා නම් පැය 3 අන්තිමේදී මෙහෙ ඔයාගේ ફોකස් එක තියෙන්නේ. ඔයාගේ කන්සන්ට්‍රේෂන් ගන්න තියෙන හැකියාව මෙහෙන පල්ලෙහා තියෙන්නේ. හැබැයි අර මම කියපු විදිහට විනාඩි 5න් පොඩි බ්‍රේක් එකක් කරන් මේක උස්සලා තිබ්බොතින් මට ආයෙසරක් ඊළඟට පටන් ගත්තී ආයෙ උඩින් පටන් ගන්න. ආයෙ උඩින් පටන් ගන්න පුළුවන්. අන්න එහෙම යන්න. හරි. ඒක තමයි මේ විනාඩි 5 බ්‍රේක් එක තියෙන්නේ ඒකට. ඒ විනාඩි 5 බ්‍රේක් එක විනාඩි 5න් නවතින්න ඕන. ඒක ඉතින් ඔයාගේ වැඩක්. හරිද? මට පුළුවන් ක්‍රමයේ කියන්න. ඒතර ඔයා තමයි ඒක කරන්න ඕනේ. මෙහෙම හරිද? ඕන හැබිට් එකක් අපි කියන්නේ ඇඟට එන්න. يعني ස්වභාවිකව නිකම්ම ඔයාගේ අතින් ඒක වෙන්න දවස් 21ක් යනවා. ඒක හොඳට ප්‍රැක්ටිස් වෙන්න දවස් 60ක් යනවා කියලා තියෙනවා. විභාගයට දවස් 90ක් තියෙනවා. කමන්නේ තව දවස් 30ක් කර ඉතුරුයිනේ. අන්තිම මාසෙට වලට හරියට පාඩම් කරගන්න පුළුවන් මේක දැන් ඉඳන් පුරුදු කරලා තිබ්බොතින්. තව මාසෙකින් මේක පුරුදු වෙලා වැඩක් නැහැ. හරි. මේක මම කලින් මේ විදිහටම කියලා නෑ. නමුත් විනාඩි 25යි 5යි කතාව කියලා තියෙන. ඒක කොහොමද ලෝකේ තියෙන එකක්. මේ අමතර විනාඩි 5 තමයි මම මේ පාර අලුතෙන් ඇඩ් කරේ. මගේ ක්‍රමයටත් මම මේක වෙනස් කරේ. මේ ස්ටඩි ලීව් එක තමයි මාත් ඕක කරන්න පටන් ගත්තා. හරි. ඒක ඉවරනට පස්සේ ඊළඟට 4:00 ඉඳන් 5 වෙනකම් ඊළඟ පැය භාගෙ. එතකොට වැඩ කරන්න තියෙන විනාඩි 20නේ ළමයි හිත හදා ගන්න පුළුවන් නේ. ඔයාට ඔයාව රවට්ට ගන්න පුළුවන් විනාඩි 20ක් වැඩ කරන්න තියෙන කරපන් කියලා. ඒ විනාඩි 20 කරාට පස්සේ ඊළඟ විනාඩි 5 ආයෙ රිවයිස් කරන්න පුළුවන් නේ. ඊට පස්සේ ඉතුරු විනාඩි 5 පොඩි බ්‍රේක් එකකුත් තියෙනවා. වතුර ටිකක් බීලා පොඩ්ඩක් දුර තැනක් බලමු. මොකද ඇස් රිදෙනවනේ ගොඩාක් එක ළඟ බලන් හිටියම ඇස් දෙකට අමාරුයි. හරි. ළඟ තැනක් දිහා ගොඩාක් වෙලා බලන්නේ ඇස් දෙකට අමාරුයි. ඒතර පොඩ්ඩක් අර ඈත බලන්න මම අර කියලා තියෙනනේ 20 රූල් එක. විනාඩි 20කට සැරයක් අඩි 20ක් හරි මීටර 20ක් හරි මොකක් හරි ඈතින් තියෙන දෙයක් දිහා තප්පර 20ක් බලාගෙන ඉන්න.
ඒකත් මේකෙන් කරගන්න පුළුවන් වාට. හරි. අර විනාඩි 5 චුට්ටක් දුර ළඟ දේවල් ෆෝන් ඔබන්න එපාමයි, ස්ක්‍රීන් එපාමයි. හරි. YouTube ඒවා යන්න එපා. නිකන් ඈත කොහේ හරි බලාගෙන ඉන්න චුට්ටක් බලලා වතුර ටිකක් බීලා පොඩ ඔළුව රිලැක්ස් කරලා ආයෙ වැඩේ පටන් ගන්න කරන්න. ඔය විදිහට පැය භාගී සෙෂන්ස් 6ක්. ඇත්තටම ඔයා වැඩ කරන්නේ විනාඩි 20 සෙෂන්ස් 6ක්. විනාඩි 5 සෙෂන්ස් 6කින් ඔයා ඒක ආයෙ රිවයිස් කරන. ඒතර ඔයා කරපු දේ මොකද්ද කියලා ඔයාට මතකයි. ඒතර එක විනාඩි 20ක ඔයා සම්පූර්ණ බුලක් නම් කියලා තියෙන ඊළඟ විනාඩි 5 දී ඔයාට අහුවෙන ඔයා බුලක් කියලා තියෙන්නේ කියලා. ඒතර ඊගාව විනාඩි 20 රෙදි ඔයා ඒක හදා ගන්න ඕන. නැත්නම් ඔයා පැය 3 මෙවරකම් දන්නේ නැහැ ඔයා ට්‍රැක් අවුට් එකේ ඉඳලා තියෙන්නේ කියලා. හරිද? ඒ හින්දා මේ ඒක හරියට දාගන්න. සහ මේ අන්තිමට බලමු ඔයා ඔය පැය 6 ඉවර වෙද්දී විනාඩි 5 6ක පැය 3 ඉවර වෙද්දී පැය භාගී සෙෂන් 6 ඉවර වෙද්දී පැය භාගයක විතර පොඩි ඉන්ටර්වල් එකකුත් ඒ කියන්නේ පොඩි තැන් තැන් වලට කැඩලා පැය භාගයක ඉන්ටර්වල් එකකුත් ආරම්භ තියෙනවා. අන්තිමට බලමු ඔයා පැය දෙකමාරයි වැඩ කරලා තියෙන්නේ. මේ පැය දෙකමාරෙන් තව පැය භාගයක පොඩි ඉන්ටර්වල් එකක් කරමින්. ඒතර ඔයාට අර ලොකු මහන්සියක් නැහැ. එන අර පැය 3 වැඩ කරලා ඉවරනාම එන හෙන්න එපා කරපු මහන්සිය වාට නැහැ. ඔයා විනාඩි 20 ඒවා පාඩම් කරලා තියෙනවා. මේක පට්ට සාර්ථකයි. මේ වැඩේ ඉතින් අර පුරුදු කරගන්න මේ කාලය ඇතුළත පුරුදු කරලා අඩු ගන්න අන්තිම මාසෙදී නිරායාසයෙන් මේක කරන්න හදා ගන්න. ඒක මම මේ ප්‍රැක්ටිකල් කරලා දාන නිසා කියන්නේ මාර සාර්ථක ක්‍රමයක්. ඕක තමයි කියන්න තිබ්බේ.